හයි අපි යනවා පොඩි ට්‍රිප් එකක්. ට්‍රිප් එක නෙවෙයි දැන් ඉතින් බබාට මාස 3 සම්පූර්ණයිනේ. ඉතින් මට දඩ දානවා. ඔව් මම මාස 3ක් 4ක් ඉස්සෙල්ලා දෙකට හිටියේ. අපි චූටි බබත් එක්ක ආවා. මේකට මේක ඉදිරියට බලන්න. බැරි වෙයි. අපි අද ආවා IT බුෆේ එකකට වෝටර් ස්ටේජ් හොටෙල් එකේ. ගොඩ කාලෙකින් ආවේ. අවුරුද්දකට පස්සේනේ. ඔව් බුෆේ එකට ආවේ අවුරුද්දකට පස්සේ. මෙයා වෙන්න බැරුව වෙයි. බලමු අපි මෙයාට ඉතින් කන්න බෑ. මොකද අපි කනවද? මේ ඉන්නේ අපි අලුත්ම ගමන් සගයක්. ගීරි බබත් එක්ක තමයි ඉස්සරහට travel vlogs, day vlogs ඒක බලාගෙන පුළුවන්. මතන් ඉන්නේ ඒවත් tie සමහර ලාවට. එයා තමයි දැන් channel එකේ ඉස්සරහට ප්‍රසන්ට වෙන්නේ. අපි ඉන්නනේ මෙන්න back end එකට ගිහිල්ලා වීඩියෝ කරන්න. IT makeup artist වගේ තමයි අපිට කරන්න වෙන්නේ. ඉතින් guys විශේෂයෙන්ම කියන්න ඕනේ අපි ගියේ වෝටර් ස්ටේජ් හොටෙල් එකේ හයි ටී බුෆේ එකට. ඉතින් අපි ගියේ සන්ඩේ. හැම සන්ඩේම මේක හවස 3 ඉඳලා හවස 6 වෙනකන් ඕපන් තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යෙන්ම හයි ටී බුෆේ එකට යනවා නම් හවස 3 4 වෙද්දිවත් යන්න. එතකොට මේකේ ප්‍රයිස් එක මතක් කරොත් net person එහෙම නැත්නම් එක්කෙනෙකුට රුපියල් 5500ක මුදලක් තමයි වෙන්නේ. ඊට අමතරව ඔයගලන්ගේ ක්‍රෙඩිට් කාඩ්ස් වගේ තියෙනවා නම් සමහර දවස්වලට ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් තියෙනවා. දැන් අපි ගියපු දවසේ 120ක ඔෆර් එකක් තිබ්බා. ඒගොල්ලන්ට බැංකුවෙන් පැත්තේ හරි එහෙම නැත්නම් හොටෙල් එකට කතා කරලා හරි චෙක් කරගන්න පුළුවන්. ඉතින් වෝටර් ස්ටේජ් හොටෙල් එකේ මේ හයි ටී බුෆේ එකේ හොඳ ෆුඩ්ස් වෙරයිටි එකක් තිබ්බා. ඉතින් ඇත්තටම කැමත් රසයි. ගොඩක් ජාති එන්ජොයි කරන්න try කරන්න තිබ්බා. ඉතින් ඒ වගේම තමයි චූටි බබෙක් එක්ක මේ වගේ තැනකට යනකොට අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ සහ රෙඩි වෙලා යන්න ඕනේ. මොකද මේ වගේ තැන්වල ගොඩක් පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඩිස්ටර්බ් එකක් වෙන්නේ නැතිව අපි බබාව කන්ට්‍රෝල් කරගෙන මේ වගේ තැන්වලට යන්න බලා ගන්න ඕනේ. ඉතින් මේක අපි දෙන්නට වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉස්සරහටත් අපි අපේ හැම ට්‍රැවල් එකක්ම මේ වගේ බුෆේ එකක් ඩේ බ්ලොග් එකක්. ඉතින් හැම දෙයකම අපේ ඩිහෙලි බබාවත් ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි කොහොමද එයාවත් අරගෙන මේ විදිහට ට්‍රැවල් කරන්නේ පොඩි කාලේ ඉඳලම එයාට මේවා පුරුදු කරන්නේ කොහොමද කියලා. ඉතින් එහෙනම් බ්ලොග් එකේ අවසානයේ තමයි ඔයගොල්ලෝ අවිල්ල ඉන්නේ. ඔන්න ඒ විදිහට ඉතින් අද අපි වෝටර් ස්ටේජ් හොටෙල් එකේ හයි ටී එකට ආවේ. ඔයගොල්ලෝ දකින්න ඇති මේ ඉතින් හොඳයි වෙරයිටිස් ගොඩක් තියෙනවා. වෙන හැබැයි මේ වෙනද වගේ අපි සහල්ලෙන් හිටියේ. ඔව් ටිකක් සහල්ලෙන් ඉන්න අමාරු වෙන දැන් ඉතින් පේනවනේ. මේ පේනවනේ මෙයාත් එක්ක. එයාත් ඉතින් පව් චූටියා අපි කන දිහා බලලා සුසු බීලා තේරෙනවා ඇති. ඔන්න ඉතින් ඩිහෙලිය YouTube එකේට එන පළවෙනි vlog එක මේක. මොන හංගගත්තා යා. මොන හංගගත්තා. එන එකතු වෙලා ඉන්න දිගටම මේ subscribe කරන්න. ඔන්න සුදුත් වෙනවා ඉතින් ආයි vlogs වලට. මෙච්චර කාලයක් එන්න බැරි වුණේ. එන්න මේ බත් එක ගේන්න තමයි. හරි එහෙනම් ජය වේවා මේ ඔයගොල්ලෝ. යන්න. බයි අපේ subscribe කරන්න. අපේ videos බලන්න දිගටම මේ
ඉස්සරහට මෙන්න මෙයා ඉන්න වීඩියෝස් වල ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? subscribe කරන්න කියන්නේ. මෙයාව දැන් කතා කරගෙන ඉඳන් මෙයා හොඳට කතා කරනවා. කතා කරන ඕ ගානවා. ඒක තෝරලා දැන් අපි බලමු ඉස්සරහට එයාගේ වැඩ ටිකක් කොහොමද කියලා ඔක්කොම YouTube එකේ ඉතින් එයාගේ වැඩ තමයි ගේන්නේ ඉස්සරහට. එහෙනම් ජය වේවා. අපි දැන් යනවා ගෙදර ආයි. ඒක වැඩ